ඔබටත් විෂය කරුණු ඉක්මනින් අමතක වෙනවද? එහෙනම් මෙන්න මතකයේ වැඩි කරන විද්‍යාත්මක පාඩම් ක්‍රම 5. ඔබ පාඩම් කරනවා. හැබැයි තවත් දවසකට එය මතක් කරගන්න බෑ. එකම පාඩම මතු පිටින් කියවන්න වෙලා. එහෙනම් අද අපි බලමු විද්‍යාත්මකව පාඩම් ක්‍රම 5 ඔබේ මතකයේ අවධානය සහ විභාග ඵලදායකත්වය ව්‍යාප්ත කරන්න මොනවද කරන්න ඕනි කියලා. මූලිකවම අපි කරන්න ඕන පියවරක් ගැන තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඒකට අපි කියන්නේ ඇක්ටිව් රීකෝල් කියලා. මේ ඇක්ටිව් රීකෝල් කියන්නේ මතකයේ අභ්‍යාසය කියලයි. මතකයේ අභ්‍යාසය කියන්නේ කියවපු දේවල් මතකයෙන් නැවත මතක් කරගන්න එක. ඒ කියන්නේ ඔබ හිතන්න ඔබ යම් දෙයක් පාඩම් කරනවා. එය ඊළඟ මොහොතේ ඔබට මතක් කරගන්න හැකියාව ලැබෙන්නේ මේ ඇක්ටිව් රීකෝල් ක්‍රමය නිසා. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ කියවල ඉවර වුණා කියලා යම් කිසි දෙයක් ඔබගේ මතකයේ රැඳෙන්නේ නැහැ. ඔබ එය නැවත නැවතත් මතක් කළ යුතුයි. උදාහරණයක් විදිහට ඔයා හිතන්න අද මම කියවපු දේවල් මොනවද? පොත වහලා ඇස් දෙක පියාගෙන එක මොහොතක් එය හිතන්න. එවිට ඔබට එම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනවා නම් ඔබගේ ඇක්ටිව් රීකෝල් ක්‍රමය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. දෙවන ක්‍රමය වන්නේ නිතර නිතර කියවීම. මෙම් නිතර නිතර කියවීම කියන්නේ මතකය දීර්ඝකාලීන මතකයක් කරගන්න හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ මතකය යහවත් කාලීන කරගනිමින් ඔබගේ මතකයේ ඇති පාඩම් කොටස් දිගු කාලීන මතකයක් බවට පරිවර්තනය කරන්න මෙම නිතර නිතර කියවීම උදව් කරනවා. තුන්වෙනි ක්‍රමය වන්නේ ස්ටඩි ස්ප්‍රින්ට්. මේ ස්ටඩි ස්ප්‍රින්ට් කියන්නේ මොකක්ද? ස්ටඩි ස්ප්‍රින්ට් කියලා කියන්නේ අඩු කාල සීමාවක අවධානය යොමු කරලා පාඩම් කිරීම. එනම් ඔබ හිතන්න ඔබ විනාඩි 25ක් තුල ඔබගේ සම්පූර්ණ අවධානය යොමු කරලා පාඩම් කරනවා. එම කාල සීමාව තුල ඔබ උපරිමයෙන් උත්සාහ කරනවා ඔබ පාඩම් කරන සියලුම කරුණු ඔබගේ මතකයේ රඳවා තබා ගන්න. ඉන්පසු ඔබ විනාඩි 5ක විවේකයක් ගන්න. අන්න ඒ ආකාරයට අඩු කාල සීමාවක් තුල ඔබ අවධානය යොමු කරලා පාඩම් කරන එකට තමයි මේ ස්ටඩි ස්ප්‍රින්ට් කියලා කියන්නේ. මේකෙන් ඔබට පුළුවන් අවධානය සහ රීටෙන්ෂන් එක වැඩි කරන්න. ඒ කියන්නේ ඔබගේ අවධානය යම් කාල සීමාවක් තුල හොඳින් රඳවා තබාගෙන ඔබට අවශ්‍ය පාඩම් කටයුතු කරන්න මේ ක්‍රමය උදව් කරනවා. හතරවෙනි ක්‍රමය වන්නේ ඩුවල් කෝඩින්. මේ ඩුවල් කෝඩින් කියන්නේ මොකක්ද? ඩුවල් කෝඩින් කියලා කියන්නේ රූප හා වචන එකටම භාවිතා කිරීම. ඒ කියන්නේ යම් තොරතුරක් හරි පාඩමක් හරි ඔබ පරිශීලනය කරනවා නම් එයට රූප හා වචන එකටම භාවිතා කිරීම. එතකොට අපේ මොළය එකවරම මේ දෙකම ප්‍රොසෙස් කරන නිසා සම්බන්ධතා ඇති වෙලා මතකයේ ශක්තිමත් වෙන්න මේ ඩුවල් කෝඩින් ක්‍රමය උදව් කරනවා. උදාහරණයක් විදිහට මයින්ඩ් මැප්, කන්සෙප්ට් මැප්ස්, ඩයග්‍රෑම්ස්, ෆ්ලෝ චාර්ට්ස් වගේ ඒවගෙන් අපිට කරන්නේ මේ රූප හා වචන එකටම භාවිතා කරලා මතකයේ ශක්තිමත් කරගන්න උදව් කරන එක. පස්වන ක්‍රමය වන්නේ calm study environment. calm study environment කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි පාඩම් කරන පරිසරය calm වෙන්න ඕනේ කියන එක. අපි පාඩම් කරන පරිසරය ഘോഷාකාරී, කලබලකාරී තැනක් නම් ඔබගේ මතකය සහ අවධානය හොඳින් යොමු කරගන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ වටා තියෙන පරිසරය ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයට ගැටලුවක් හෝ උදව්වක් විය හැකියි. එයින් අදහස් කරන්නේ ඔබ ශබ්දයක් නැති තැනක පිරිසුදු තැනක පාඩම් කරනවා නම් ඔබේ මොළය ඔබගේ අරමුණු කරා ගෙන යන්න උදව් කරනවා කියන එක. ඒ නිසා ඔබ පාඩම් කරන ස්ථානය අනිවාර්යෙන්ම පිරිසුදු ඒ වගේම කාම් ස්ථානයක් විදිහට සකස් කරගන්නත් ඔබ අවධානය යොමු කළ යුතුයි. මේ ක්‍රමවලට අමතරව ඔබට පුළුවන් මෙන්න මේ මම දැන් කියන ක්‍රම ටිකත්
පාඩම් කිරීම සාර්ථක කරගන්න භාවිතා කරන්න. පළවෙනි ක්‍රමය තමයි ස්ටඩි ගෲප්. ස්ටඩි ගෲප් කියන්නේ සාකච්ඡා කරමින් ඔබට එන ප්‍රශ්න ගැටලු එම අවස්ථාවේම අනෙකත් සමග සාකච්ඡා කරමින් පාඩම් කරන එක. ඊළඟ ක්‍රමය තමයි teaching others. teaching others කියන්නේ ඔබගේ මතකය තව දුරටත් ශක්තිමත් කරගන්න උදව් කරන ක්‍රමයක්. ඔබ දන්නා කරුණු අනෙකාට කියා දීම තුලින් ඔබගේ මතකය තව දුරටත් ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ තුලින් ඔබට පාඩම් කරපුවා නැවත නැවතත් සිහි ගන්ව ගන්නත් මේ ක්‍රමය උදව් වෙනවා. අනිත් ක්‍රමය තමයි using colors and highlighters. ඒ කියන්නේ ඔබ පාඩම් කරනකොට ඔබගේ වැදගත් කරුණු, වැදගත් topics වගේ දේවල් ඔබ highlight කරලා තියාගන්න. ඒ තුලින් ඔබට එම කරුණු නැවත නැවතත් හොඳින් මතක තබා ගන්න උදව් කරනවා. වැදගත්ම කරුණ තමයි sleep and hydration. ඔබ සෑම විටම හොඳ නිින්දක් ලබා ගත යුතුයි. පාඩම් කරන දරුවෙකු විදිහට ඔබ අවධානය කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔබේ නිින්ද පිළිබඳව. ඔබ නිසි නිින්දක් ලබන්නේ නොමැතිනම් ඔබගේ මතකය දුර්වල වෙනවා. එම නිසා ඔබ sleep and hydration ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මම මේ ඔබට කියලා දුන්නු සියලුම කරුණු ඔබ උත්සාහ කරලා බලන්න. ඒ වගේම ඔබගේ මතකය ගොඩක් හොඳින් ශක්තිමත් කරගන්න. ඉතින් ඔබට තවදුරටත් මේ වගේ ගොඩක් ස්ටඩි හැක්ස් දැන ගැනීමට අවශ්‍ය නම් අපිව ෆලෝ කරන්න, ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න.